ඒක හොද. අද ඔන්න විශේෂ වැඩක් කරන්න යන්නේ චූටි බබේගේ කාමරයක් ලස්සන කරන්න. චූටි මිචූටි කැන්වස් චිත්‍ර සෙට් එකක් කරන්න තමයි යන්නේ. මේ වැඩේ කරද්දි මම සැලකිලිමත් වුණු ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වුණු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මම මේකෙදි පාවිච්චි කරන්නේ බොහොම සරල හැඩ ටිකක්. සහ මේකෙදි වැදගත්ම දේ වර්ණ භාවිතය. මොකද සාමාන්‍යයෙන් ඕනම නිර්මාණයක අපි පාවිච්චි කරන වර්ණ ඒක හැඟීම් නිරූපණයට ඍජුවම දායක වෙනවා. ඉතින් මං හිතනවා පුංචි බබේගේ කාමරයක් නිසා මේක බොහොම සංසුම් භාවයක් දැනෙන විදිහේ වෙනස් විදිහේ වර්ණ ටිකක් මේකට පාවිච්චි කරන්න ඕන කියලා. ඕක හිත ඉද්දි තමයි මට මෙන්න මේ Fevikwil brand එකේ pastel acrylic color set එක හම්බුනේ. ඉතින් මේකේ ලස්සන කලර්ස් 6ක් තියෙනවා. මට ඇත්තටම ලොකු පහසුවක් වුණා මේ කලර්ස් මං හදලා ගන්න ගියා නම් හරි කරදරයි. දැන් ඉතින් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මුලින්ම මම හැම කැන්වස් එකකම වටේ සහ චිත්‍රය ඇතුළෙත් සමහර තැන්වල මාස්කින් ටේප් එකකින් ආවරණය කරගත්ත සුදු ඉතුරු කරගන්න ඕන නිසා කැන්වස් එකේ තියෙන. ඉතින් මෙච්චර මෘදු වර්ණ අපි වෙනත් වර්ණයක් මිශ්‍ර කරලා හදා ගන්නවට වැඩිය ඇත්තටම මේක අපිට ගොඩාක් පහසුවක්. ඒ කියන්නේ අපේ කාලය ඉතුරුයි, අපේ ශ්‍රමය ඉතුරුයි. ඒ වගේම තමයි දැන් මම මේ කරන වැඩේ හැටියට මම මේ කැන්වස් පොඩි කෑලි කිහිපයක් එක චිත්‍රයක් විදිහටනේ අඳින්නේ. ඒ කියන්නේ මේ සෙට් එකම එක නිර්මාණයක්. එතකොට ඒකෙදි මට අවශ්‍ය වෙනවා මම එක තැනක පාවිච්චි කරපු වර්ණය ඒ විදිහටම ඊළඟ කැන්වස් එකේ තව තැනක තියෙන එක. ඉතින් එතනදී අලුතින් මම මේ වර්ණය නැවත සකස් කර ගන්නවට වැඩිය මේ විදිහට එකපාර අරගෙන අපිට ආලේප කරන්න ඒ වර්ණය තියෙනවා කියන එක ඇත්තටම ලොකු පහසුවක්. මෙතෙන්දී මම ඒ තියෙන වර්ණ 6 විතරක් නෙමෙයි ඒ වර්ණ මිශ්‍ර කිරීමෙන් අලුත් වර්ණත් සකස් කරගත්තා. තින්ත ඉක්මනට වේලන නිසා වැඩේ ඉක්මනට ඉවර කරගන්නත් පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි අවසානයේ වැඩේ ඉවර කරගත්තේ. එහෙමනම් මේ වගේ තවත් නිර්මාණයකින් ළඟදින් මුණ ගැහෙමු.